හෙල්ලෝ ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝටම සාදරයෙන් ආදරයෙන් අදත්තා පිළිගන්නවා ෆීනික්ස් සිංහල YouTube channel එකෙන් ගෙන තවත් අලුත් Minecraft episode එකකට. ඉතින් ස්කින් එක ගැන හිතන්න එපා යාළුවනේ. තාම ස්කින් එකක් කස්ටමයිස් කරගන්නවට වෙලාවක් තිබ්බේ නෑ. මොකද මේ channel එකේ වැඩත් එක්ක තව මගේ ඉස්තර වැඩත් එක්ක පොඩ්ඩක් මේවා මේ ටයිම් මට මදි. ඉතින් යාළුවනේ ලබන එපිසෝඩ් එකේ වගේ මම ස්කින් එකක් දාගන්න බලන්න. ඉතින් අද එපිසෝඩ් එක ගැන ඔයගොල්ලන්ට කිව්වොත් අද අපිත් එක්ක ඉන්නේ හීරෝ බ්‍රෑන්ඩ්. මෙයාගේ මොඩ් පැක් එක නම තමයි ෆොම් ද ෆොක්. ඉතින් මෙයා කාලයක් මයින්ක්‍රාෆ්ට් එක බීසනේ පතුරව ගන්න හදපු එක්කෙනෙක්. හැබැයි පොරට වැඩ වැරදුනා. මොකද පොර වටවලේ. පොර වටවලේ. මොකද අපි උට බයනේ. ඒ නිසා පොරට මයින්ක්‍රාෆ්ට් එක බීසනේ පතුරව ගන්න බැරි වුණා. ඉතින් යාළුවනේ වීඩියෝ එක ඉස්සරහට තවත් ඔයගොල්ලෝ විස්තර කියන්න. එහෙනම් ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. යාළුවනේ මම වෝල්ඩ් එකක් නම් ට්‍රේඩ් කරගත්තා. මාරම වාසනාවක් මේකේ තියෙන්නේ මේ පට්ටම ලක් එකක්. මේ ලක් එක නම් අද මේ අනිත් පැත්ත හැරී වගේ මොකද ගිරි කන්දක් මුදුනේ ඉන්නේ මේ හිමීට පහළට යන්න නම් තැනක් නැහැ කොල්ලනේ මේ පැත්තෙනුත් තියන් බලන්න. නතන නම් වතුර තියෙනවා. හරි. හරි. පටන් ගැම්මම හොඳයි යාළුවනේ. ගැම්මට ආව හැබැයි මේ වෝල්ඩ් එක එක්ක විකෘති වෙලා නැත්තම් මම විකෘති වෙලා මේ වෝල්ඩ් එක සාමාන්‍ය වෝල්ඩ් එකකට වඩා ගොඩක් වෙනස් යාළුවනේ. මේක ඇතුළේ අපි ස්පවුන් ගහමු. Sweet dreams. Advancement made. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මේ මොඩ් පැක් එක ගැන වැඩි විස්තර කිව්වොත් මේ ෆෝම් ද ෆොක් කියන්නේ හීරෝ බ්‍රෑන්ඩ් මෙයාට මොඩ් එකේ කියලා තියෙන විදිහට නම් මෙයාට පුළුවන්ලු මේ හෙමෙල් ටික ගලවගමු. මෙයාට පුළුවන්ලු මේ මොඩ් එකේ කියලා තියෙන විදිහට අපේ ඒ කියන්නේ එයාට මයිනින් කරන්න පුළුවන්ලු අපේ තියෙන දේවල් නැති කරන්න පුළුවන්ලු. එතකොට එයාට අපිව ගේම් එකෙන් ට්‍රෑෂ් කරන්න පුළුවන්ලු. තව එයා හෙඩ්ස්ටෝන් ටෝච් එතකොට සයින් වගේ දේවල් ගහනවලු. ඉතින් අපි බලමු මෙයාත් එක්ක අපිට සර්වයිව් වෙන්න පුළුවන් වේද කියලා. අන්තිමටම අපි මෙයාත් එක්ක බොස් ෆයිට් එකකුත් කරනවා. ඉතින් යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න. ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. මෙහි මේල් ටිකත් ගලවගමු. යාළුවනේ මේ පොඩි කේස් එකක් තියෙනවා. මේ අපේ මේ පැත්තට පොඩි අකුණක් ගහලා මගේ බඩුව ඔක්කොම ටික මේ පිච්චුණා. ඉතින් මම දැන් මේ හෙඩ්සෙට් එකක් මට නැහැ. මම මේ පොඩි ඉයර්ෆෝන් එකකින් වොයිස් රෙකෝඩ් කරන යාළුවනේ මේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් නොයිස් වුණත් වැඩි ගණන් ගන්න එපා. කලින් මම OBS එකනොත් මේ වෝල්ඩ් එකේම රෙකෝඩ් එකක් කරා. ඒ කියන්නේ වෙන වෝල්ඩ් එක මේ විදිහටම රෙකෝඩ් එකක් කරා. අන්තිමට ඒක ලැග් වෙලා තිබ්බා. ඉතින් මේක නම් හොඳට ඇති කියලා මං හිතනවා. මොකද මට රෙකෝඩ් එක පේන්නේ නැහැ. ඒකත් ලැග්ද දන්නේ නැහැ. ඒකත් බලන්න ඕනි. ලෝගොම් මේ ඩී ටිකකුත් මං ඉස්සරහට ප්ලේ කරන්න ඕනි. තාම මොඩ් පැක් එහෙම තියෙනවා නම් ගේම්ස් එහෙම තියෙනවා නම් මොඩ් පැක් ගේම්ස් ඒ වගේ දේවල් කියන්න. එතකොට මම හිතන් ඉන්නේ ඉස්සරහට තව කවුරු හරි යාළුවෝ ටිකකුත් සෙට් කරගෙන මල්ටිප්ලේ ගේන්න. ඉතින් ඒකෙත් හොරර් සීරීස් එකක් මම කරන් යන්න හිතන් ඉන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලොන්ගෙත් කාට හරි ඩේටා කේස් එහෙම නැති කෙනෙක් ඉන්නවනම් එන්න පුළුවන්. මල්ටිප්ලේ ගහලා ආතල් එකක් ගන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලොම කියන්න කවුරුත් දාලා ප්ලේ කරන්න ඕනි කියලා. අපි මෙතනින් හදාගමු පාන් ටිකක්. අපිට මෙතනින්ම යන්න තිබ්බ නේද මේ ස්ටෝන් ඒජ් එකට. පික්චර් එකක් හදාගත්තා නම් හරි. යාළුවනේ මම මේ ස්ටෝන් ටිකක් මයින්ඩ් කරගත්තා. ඔන්න අපි එන ඇඩ්වාන්ස්මන්ට් එකක් හදාගත් මේ කම්ප්ලීට් කරා. ස්ටික් ටිකක් තව වැඩිපුර හදාගමු. දැන් ඕනේ X එකක්. ඊට පස්සේ සෝඩ් එකක්. දැන් මේ ටික පිළිවෙල පාරක් දාගමු. මම මේ ටික ස්පීඩ් කරනවා යාළුවනේ. නැත්තම් නිකන් ඔයගොල්ලන්ට වීඩියෝ එක බෝරින් වෙනවා. ඉතින් යාළුවනේ අපි මේ පල්ලෙහැ ගෙවල් දෙකේ ඉන්නේ. තව උඩහට නම් ගෙවල් තියෙනවා. යන්න පැත්තක් තමයි නැත්තේ. කොහෙන්ද යන්නේ? කෝල් තියෙනවා මේ ටික ගලවගමු.
ෆ්‍රෙන්ඩ්ස් මේ කොහේදෝ තිබිලා කාලා කන්නේ වැස්සක් කඩාපාත් වුණා. එහෙනවත් දන්නේ නැහැ සවුන්ඩ් එක හූ ගාලා මේ මට දැන් රෙකෝඩ් එක නවත්තන්නත් බෑ. නැවැත්තුවොත් එහෙම මේ අයියෝ යන්න හරි නමක වදයක් වෙන්නේ නැතුව. රෙකෝඩ් එක නවත්තලා ආපහු ඊට පස්සේ මුලින් දැන් රෙකෝඩ් කරනවා. මොකද මේ මම රෙකෝඩ් කරන්නේ කාඩ් එකකින්. කියන්නේ මගේ ට්‍රැෆික් කාඩ් එකෙන් මම කාඩ් මේ රෙකෝඩ් කරන්නේ. ඒ රෙකෝඩ් එක සේව් වෙන්න නම් අපි ගේම් එක ක්ලෝස් කරන්න ඕනේ. වෙනම ප්‍රෝග්‍රෑම් ෆයිල් එකකින් මම රෙකෝඩ් කරන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ යාළුවනේ. වීඩියෝ එකේ යාළුවනේ මම මේ උඩට යන්න ටික එහෙම ස්පීඩ් කරා. ඔයගොල්ලොන්ට මේකේ සවුන්ඩ් ඇහෙන්නේ නැහැ කියලාත් මම දැන් මේ එඩිට් එකේ දැක්කේ යාළුවනේ මේ සවුන්ඩ් පොඩ්ඩක් අවුල් ගිහිල්ලා ඒවා ඔක්කොම අඩුපාඩු ටික හදාගෙන ලබන එපිසෝඩ් එකේදී හම්බෙමු. ඉතින් මේ එපිසෝඩ් එකේදී නම් ගණන් ගන්න එපා යාළුවනේ. මොකද මේක නිකන් ටෙස්ට් එකක් වගේ ටෙස්ට් රන් එකක් වගේ යන එකක්. ලබන එපිසෝඩ් වලදී මේ තියෙන අඩුපාඩු ඔක්කොම ටික හදන් එන්නම් උපරිම උත්සාහ කරනවා. මේ ටිකට යන් මෙතනත් හේමෙල් තියෙනවා. මේ ටිකත් ගලව ගමු. සිරිසේනගේ ආච්චිට හාල් කරනවා නේ ඉතින්. බලයන් පැත්තකට. ඇඩ්වාන්ස්මන්ට් මේඩ් most handy. ඒ ඇඩ්වාන්ස්මන්ට් එකත් කම්ප්ලීට් යාළුවනේ. ඉතින් උඩට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ වෝල්ට් එකේ ජෙනරේටර් එක නම් මට එච්චර සෙට් උන්නේ නැහැ. රීස්පවුන් නම් ගැහුවා. ගන්න දෙයක් නැහැ. පාන් ටික ගමු. මේ ටික උඩින් තියමු. නැත්තම් මට ඕන දේවල් අතර ගන්න විදියක් නැහැ. රොඩ් බාර් එකෙන් වැඩ නැති දේවල් අයින් කරලා තියාගත්තා නම් ලේසි යාළුවනේ. උඩහට ගිහින් බලමුනේ. පහළට ගිහින් එතනින් ගිහින් වැඩක් නැහැ නේ. මේ ටික අරන් යන්න නැත්තම් මට මේ ටික අමතක වෙනවා. ගේම් එකේ සවුන්ඩ් නැතුව අවුල් නේද යාළුවනේ. ආයෙත් රෙකෝඩ් කරන්න හිතනවා. ඒ වුණාට ආයෙ රෙකෝඩ් කරන එකෙන් තේරුමක් නැති වෙනවා. ලබන එපිසෝඩ් එකේ මේ ඔක්කොම දින වැරදි ටික හදාගෙන එන්න උපරිම උත්සාහ කරනවා. උපරිම උත්සාහ කරනවා නෙමෙයි අනිවාර්යෙන් එහෙම එනවා. ඉතින් ඔයගොල්ලොත් මේ වීඩියෝ එකේ මට වඩා තව අඩපාඩු දැක්කනම් ඒවත් කියන්න. මොකද අඩපාඩු හදන් තමයි ගමනක් යන්න ඕනි. නැතිව ගමනක් යන්න බෑ. ඔයගොල්ලන්ටත් පේන අඩපාඩු වෙනා කියාගෙන යන්න. ඉතින් මේ වෝල්ඩ් එක ගැන මං WhatsApp group එකක් එහෙමත් හදන්න ඉන්නේ. සමහර විට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී හදලා තියෙන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඒකටත් ජොයින් වෙන්න. ජොයින් වෙලා අපේ දැනුම බෙදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න දේවල් මට කියන්න, මම දන්න දේවල් ඔයගොල්ලන්ට කියන්න. කට්ටියත් එක්ක ආතලගේ chat එකක් දාගෙන ඉන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒකේ ඔයගොල්ලන්ට ඕනි ඔය එක රික්වෙස්ට් එහෙම තියෙනවා ගන්න පුළුවන්. මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link එක හැමෝම වෙලේ ජොයින් වෙන්න. ඒ වගේම මේ group එක ඇතුළේ අපිට ඕන නම් ඔයගොල්ලන්ට මට කියන්න ඕනි mod pack ගැන මාව personally හම්බ වෙන්න පුළුවන්. හැමෝම එහෙනම් ජොයින් වෙන්න. මේ ඔක්කොම ටික ගලව ගමු. මොකද මේවා අපිට අනාගතයට වැදගත් වෙනවා. අපි උඩහට යන්න තැනක් තමයි නැත්තේ. මේ පැත්තෙන් යනවද? එන්න මෙතනින් උඩට යන්න හදාගත්තා නම් හරිනේ. මට කියන්නම තුන යාළුවනේ මේ මම මිනිමැප් මොඩ් එකක් දාගත්තා. ඒ මොඩ් එක ගැන ඕනනම් විස්තරයක් දෙන්නම් ඔයගොල්ලන්ට. මගේ WhatsApp group එකට join වෙන්න. මේ පාරක් හදන් තියමු. මේක අපිට ලේසි. මේ මිනිමැප් මොඩ් එකෙන් අපිට පුළුවන් මේකේ අපිට මොබ්ලා පෙන්නනවා. ඒ වගේම අපිට ඕනනම් waypoint ඊට පස්සේ අපේ last dead එකෙන් පෙන්නනවා. කවුද කො මෙතන තිබ්බ බෙඩ් එක ඉස්සුවේ? එතන යන්න. ඔය යාළුවේ මේ ඔයගොල්ලන්ට මෙච්චරලා සවුන්ඩ් ඇහිල් නැහැ ගේම් එකේ. මේ මං ඒක හැදෙන්න දාලා තිබ්බේ. ඊට පස්සේ කොහොම හරි ගේම් එක ක්‍රෑෂ් වුණා යාළුවේ. මේ ඒකයි පොඩ්ඩක් මේ වීඩියෝ එක හිරවුනේ. වැඩි ගණන් ගන්න එපා හොඳේ. මේ දැන් ඇහෙනවනේ සවුන්ඩ් එක. එහෙනම් ඒ ඇති. පොඩි බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකයි මේ ඒක වැඩි ගණන් ගන්න එපා. ඊළඟ එකේ මේ ඔක්කොම වැරදි අඩුපාඩු හදා ගන්නවා. ඉතින් මේක මෙහෙම යමු. යාළුවේ බෙඩ් එක කිස්සුවා. ඒ ටික සුද්ධ කරගෙන යන්න නැත්නම් එන වදයක් වෙනවා. මොකද අපි පොඩ්ඩ මේක හදා ගන්න ඕනේ. එන කඳු මුදුනක තමයි මං ගියා. දන්න නම් හිතන් ඉන්නේ ඊළඟ එපිසෝඩ් එකේ. මේකේ පොඩ්ඩක් ගේම් එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලමු. අපි හීරෝ බ්‍රෑන්ඩ් එකේ මොඩ් එක දැම්මට හැබැයි පොර තාම ආවේ නැහැ. මං කිව්වේ පොර වටවලෙක් කියලා. අනිවාර්යෙන් ඕක නම් එන්නේ නැහැ හොඳ. ඕක එන්නේ. බලමුකෝ.
සමහර විට කයිය ගහලා මට කෙලවේ, සමහර විට උට කෙලවේ. අපි බලමුකෝ. හැබැයි තාම පොර නම් ආවේ නැහැ. හැබැයි මොඩ් එකේ තිබ්බේ නම් දවස් 3කට පස්සේ තමයි එන්නේ කියලා වෝල්ට් එක පටන් අරගෙන අපි දැන් මේ ඉන්නේ පළවෙනි දවසේ. මොකද මයින්ක්‍රාෆ්ට් කියන ගේම් එක පටන් ගන්නේ 0 වෙනි දවසේ ඉඳලා. ඒක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. අර ලිලි පෑඩ් නේද? අපච්චි ලිලි පෑඩ් තියන කුලා. හැබැයි වෝල්ට් එකේ අමුතුම ලස්සනකුත් තියෙනවනේ. ඔයගොල්ලන්ට කියන්න ඕන නම් මම දාලා තියෙන ෂේඩර් එක BSL මින්මැප් මොඩ් එකයි ඔක්කොමත් එක්ක වෝල්ට් එක සෙල්ලම් කරන ගමන් පොඩ්ඩක් ලේසි. මට යන්න ඕනේ අන්නර උඩ ගෙදෙට්ට. බලමු. එහෙම මේ කොනෙන් උඩට යන් ඔහොම. ගිහිල්ලා අතනින්දට බ්‍රිජ් කරමු. එතකොට ලේසි. එතන හැම පාරක් හදාගෙන මෙයා එතකොට අපිට ලේසි ආයේ පහළට එයි උඩට යන්න. මෙතන හදමු. මට හිතුවත් මම මේක වෙලාවක් තියෙන වෙලාවක් වුණොත් 30 දානවා. අයියෝ ඉතින් මේව නම් මහ කැත වැඩක් පා. මම මොක හරි කරොත් තමයි අනිත් පැත්ත ගිහින්. හරි ඒක තා වැඩක් නැහැ. මං ඕෆ් කැමරා හරි මේක පුළුවන් විදිහට මොඩිෆයි කරලා තියන්න පොඩ්ඩක් විතර. ලබන එපිසෝඩ්ලත් අපිට ගොඩාක් වැඩ තියෙයි. මොකද හීරෝ බ්‍රෑන්ඩ්ත් එක්ක ඉන්නවා කියන්නේ සෙල්ලම් නෙවෙයි. බලමුකෝ. තවඩින්ගෙන් සදා සොත්ති බවන්තුතේ මට දුවම් මේ මුන් එක හිටියොත් එහෙම මේ පණ ගිහිල්ලා මැරෙන්නේ. ඕනේ පණ ගිහිල්ලානේ කොහොමද මැරෙන්නේ නේ. හරි. මෙන්න අපේ අනාගත යකඩ පේනවා මට. අපේ අනාගත යකඩ හදවා. චෙස්ට් එකේ නම් වටිනා දෙයකට තියෙන එමරල්ඩ් ටික විතරයි. බූට් ටික ගමු. ඊට පස්සේ මේක ස්කයිස් ලෑන්ඩ් එහෙමත් තියෙනවා වෝල්ඩ් එකේ. ඔයගොල්ලෝ දැක්කත් දන්නේ නැහැ. මෙන්න මෙතනින් ගහමු කණු තුනක් උඩට. ටකරපන්. අම්මට සිරි කෙලිය නේද? දුවපන්. ඉලව්වේ. අඩුම උඩ පැනලා දෙයක් වගේ හුවේ. ටකරමෝ. ඵලයකට කිරියා. ඵල වැත්තට. ඵල. ආවා මෙතන මට යකඩ කිරියා. වදින්නේ. උස වැඩිද මන්දා? මූ කෙලීදත් මන්දා. ඉඳ. කාපා. ඉඳ. යකඩ කිරියා. ආවා මෙතන මට හරින්න. ලොකුනේ හරිය. උඩ පැනලා ගහන්න. මැරියන්යකෝ. ඇඩ්වාන්ස්මන්ට් මේඩ්. ඇඩ්වාන්ස්මන්ට් එකත් අන්ලොක් වුණා. අප්පට සිරි. ස්පයිඩර්මෑන් වෙන්න ගියේ කොල්ලනේ හරියනේ නෑ. චෙස්ට් එකේ මොනවද තියෙන්නේ? වටින දේවල් නම් මේකේ තිබ්බේ නෑ. කමන්න හැමම කඩාගත්තා. ටෝච් එකක්වත් තියන්නේ නෑ. ඒ දෙකත් ගලවගමු. අර හරියට 23 ලස්සෙන්ද 25 ලස්සෙන්ද උණ ජනාධිපති වගේ. ඊට පස්සේ මේක ඇතුළේ පොඩ්ඩක් හදාගමු. අපිට තාවකාලික බේස් එක මේ ටික කුඩු කරලා දාමු. යාළුවනේ මං ගේම් සවුන්ඩ් අඩු කරන්න යන්නේ. තියෙන විදිහටම ගේම් සවුන්ඩ් එක මන් දානවා. මොකද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් විදියට. උඹලගේ ජොබ් ටිකටද කෙලින්න බං මං ආවේ. අඩෝ විලේජ් අයියේ. කමන්නේ නෙවෙයි මේ ජොබ් ටිකට කෙලියට. නෑ මට ඕනේ මට මේ ඉඩ හදා ගන්න ඕනේ. කොහෙන්ද දාන්නේ? එන්න හොම දාමු. අඩෝ විලේජ් උඹ මොකද්ද බං ඔය වකුතුර බකට් එක බැහැගෙන කොන රස්සාව බං. මොකද්ද බං ඔය රස්සාව? අපේ අම්මත් ඔන්න හොම් බකට් එක තමයි පොඩි කාලේ මම නෑ ඌවේ. ඔබ රස්සාවක්ද බං ඔය? විලි ලැජ්ජාව බෑනේ. මෙන්න හෙදියා මෙන්න මේවා කඩලා විනාශ කරලා දාන්න ඕනේ. උඹලත් කාලා කන්නේ යල්ලා.
අඬන්න එපා උඹලා ජොබ් ටික අඬන්න එපා ඉතින් විහිළුවන්නේ කරේ අන්න එහෙම හොඳ ළමයාගේ ජොබ් එක ගන්න ඕනේ ඉඳන් ඔකට බිත්තර වලින් ගහලා මදි හරිද අපි දැන් මෙතන වෝල් එක ආයේ හදමු එහෙම කවර් ස්ටෝන් දාමු ඊට what the fuck මචං ඊට පස්සේ මේක ගමු යාළුවනේ මගේ මවුස් එකට බඩු හරි ගිහිල්ලා තෝහෙද දැන් ඒක ක්ලික් කරන්න හොරයි එහෙම වැඩක් නැති දේවල් ටික උඩට දාලා තියමු හරි ඒකත් හරි what the fuck මචං මේක මේ නාන එකක්ද බම් මේ මේක මෙහෙම බැහැලා ඉන්නද බං තියෙන්නේ කියලා මේ බලපන් මේක ජොබ් එකක්ද කියපන් මේක අර පොඩි උන් ආවන මේ කන්න එපා බලන්න මම ජොබ් ගන්න විල්ලෙජ් නැද්ද අර උඹලා අර පොඩි උන්ට නාව මේ බලන්න බොයිස් මේ බලන්න මුන් මේ කරන්නේ ජොබ් එකක්ද මේ හරියට අම්මලා මාපිය පොඩි කාලේ නැවි මෙන්න මේ වගේ බකට් වල උඹලට ලැජ්ජාවක් නැද්ද බං අනේ නිකන් ඵලයන් බයි යන්න හරි බොයිස් anyway අපි අපේ ගේ හදන තැනක් හොයාගන්න ඕනේ ඊට පස්සේ මගේ පොඩි ඔළුවේ අයිඩියා එකක් තියෙනවා ඒකත් කන්ටිනියු කරන්න ඕනේ ඒක කොහෙද හදන්නේ මාගේ සුවඳ මිරිකැතුරනි ඔබ මේ දකින්නේ ෆීනික්ස් සිංහලගේ පැයක් පමණ අධික වෙහෙසක් දී නිමවන ලද අතිවිශේෂී දුර්ලභ නිර්මාණය anyway boys මේක හරියට හරියයිද කියලා කියන්න මන් දන්නේ නැහැ හරිද ඒ වුණාට ඔයගොල්ලන්ට මට මේ පිළිවෙසෙන් පේන විලේජ් ආකාරයට සොම්බිලාට ගහන්න බෑ බේබි සොම්බිලාට ඇරෙන්න ඊට පස්සේ අර බෝට් එකට මම සොම්බි කෙනෙක් ගිහින් දානවා එතකොට අයම් ෆාම් එක තියරි එක විදියට විලේජ් බය වෙන්න ඕනි සොම්බියාට ඊට පස්සේ කොලොම් ලයිස් පවුන් වෙන්න ඕනි හරියයිද කියලා කියන්න දන්නේ නැහැ මොකද මේක අනිත් පැත්ත කරන්න වෙයිද දන්නෙත් නැහැ සොම්බිලා විහිර කරලා විලේජස් ලබත් ඇරලා anyway අපි ලබන එපිසෝඩ් එකේ බලමු ඒක කොහොමද වැඩ කරනවද නැද්ද කියලා සමහර විට ලබන එපිසෝඩ් එකේ මම ඕෆ් කැම් වැඩ කරනකොට හීරෝ බ්‍රෑන්ඩ් බීජනේ පතුරවන්න පුළුවන් ලබන එපිසෝඩ් එකෙන් අපි හම්බ වෙමු ගිහින් එන්නම් මගේ යාළුවෝ හැමදෙනාටම සුබ දවසක්